පිරිමි ළමයට වඩා ගෑනු ළමයට පීනන්නත් ලේසි. ඒකට හිතලා බලන්න. හරිද? සාමාන්‍ය මිනිස්සු පාවෙන්නේ නැතුනට මැරිච්ච මිනිස්සු පාවෙන්නේ මොකද? ඒ කියන්නේ කොකා කෝලා බෝතලයක් අරන් පයින් දෙපා වතුරට අර හිස් බෝතලයක් අරගෙන ගත්තාම අපේ පරිමාව වැඩි වෙනවනේ. ඒතකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගිලෙද්දී අපිට කියනවා දැන් මිනිස්යාගේ ඝනත්වය සාමාන්‍යයෙන් ජලයේ ඝනත්වයට පොඩ්ඩක් වැඩි. මිනිස්යා කියන එක්කෙනාගේ ඝනත්වය ස්කන්ධේ පරිමාවයෙන් බෙදුවම 1000 ගණක් එන්නේ ජලයේ ඝනත්වයට වැඩි. ඒතර මිනිස්යා වතුරේ පාවෙන්න ඕන නම් මොනව කරන්න ඕනද? හිතමු අත්පය ගහන්න නැතුව පාවෙන්න ඕන නම් මිනිස්යා පරිමාව පොඩ්ඩක් වැඩි කර ගන්න ඕනේ. අන්නේ පරිමාව වැඩි කර ගන්න තමයි ලයිෆ් ජැකට් එකක් කියලා එකක් දෙන්නේ. ඒ ලයිෆ් ජැකට් එකේ මොකක්ද වෙන්නේ? ඇතුලේ තියෙන වාතය. ඒතර ස්කන්ධේ වැඩි වෙන්නේ නැහැ. ඒකත් එක්ක සමස්ත පරිමාව වැඩි වෙනවා අපේ. පරිමාව වැඩි වුණාම ස්කන්ධයේ නියතයක්. ඒකේ ස්කන්ධේ නොගිනිය හැකි ස්කන්ධයේ නියතයක් පරිමාව වැඩි වෙනවා. ස්කන්ධයේ නියතව තිබිලා අපේ පරිමාවලට විතරක් කැලලක් එකතු වුණාම අපේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණාම වතුරේ ඝනත්වයට වඩා අපේ ඝනත්වය අඩුයි. අපි පාව වෙනවා. තේරෙනවද නේ කියන්නේ? ලයිෆ් ජැකට් එකෙන් වෙන්නේ ඒකයි. ඇත්තටම ගත්තොත් එහෙම ලයිෆ් ජැකට් එකකට ලොකු පරිමාවක් නැහැ. මිනිස්සයා කියන එක්කෙනාට චූටි තව පරිමාවක් තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැතුව වතුරේ පාවෙන්න පුළුවන්. හරිනම් මෙගා බෝතලයක් තිබ්බනම් ඇති. හිස් ප්ලාස්ටික් මෙගා බෝතලයක් අපේ ඇඟත් එක්ක තියන් ඉන්න පුළුවන් නම් අපිට ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ගහගෙන යන වතුර පාරක බෑ නිකන් ටෙස්ට් කරලා බලන්න යන්න එපා එළවලට කලින්. ගහගෙන යන වතුර පාරක බෑ නිශ්චල ජලයේ ඔන්නම් අර ලීටරයක් දෙකේ එකමාරට දෙකේ වෙගා හිස් ප්ලාස්ටික් බෝතලයක් අරගෙන හිස් දෙක ස්කන්ධේ නොගිනියගෙන කොකා කෝලා බෝතලයක් අරන් පයින් දෙපා වතුරට අර හිස් බෝතලයක් අරගෙන ගත්තාම අපේ පරිමාව වැඩි වෙනවනේ. පරිමාව වැඩි වුණාම මේ සමස්ත ඝනත්වය අඩු වෙනවා. නේද? තේරෙනවනේ කියන්නේ? ඒ විදිහට. එතකොට ඔය මිනිස්සු අර සාමාන්‍ය මිනිස්සු පාවෙන්නේ නැතුනට මැරිච්ච මිනිස්සු පාවෙන්නේ මොකද? මැරිච්ච මිනිස්සුන්ගේ පරිමාව වැඩි. ඒ කියන්නේ මැරුණාට පස්සේ ඒකේ ක්‍රියාවලි වලින් පස්සේ අර ශරීරයේ ඉදිමෙනවා. ඉදිමිලා ඒ තියෙන මොනවාද ශෛලීය ශ්වසන ක්‍රියාවලි වලින් තව ඒ ඇතුලේ තව වායු නිදහස් කරගන්නවා. ඒකේ අවසාන ප්‍රතිඵලයක් විදිහට ශරීර පරිමාව වැඩි වෙනවා. ස්කන්ධේ වෙනස් නොවි පරිමාව වැඩි වෙනවා. ඉදිමෙනවා කියන්නේ ඒකනේ. පරිමාව වැඩි වුණාම දැන් පොඩ්ඩනේ අපේ අඩු 1000ට වඩා පොඩ්ඩනේ වැඩි. පරිමාව චුට්ටක් වැඩි වෙච්ච ගමන් අර ගන්නට 1000ට වඩා පොඩ අඩු ගන්නකට එනවා. එතකොට මරුණාම පා වෙනවා. තේරෙනවද කියන්නේ? එහෙමයි. පිරිමි ළමයට වඩා ගෑනු ළමයට පීනන්නත් ලේසි. ඒකට හිතලා බලන්න. හරිද? හරි. දැන් එතනින් යන මං කියන්න යන්නේ නැහැ. ඒවා තමයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඊළඟට පිටු අංග 13.